හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආනයනික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක පාඩු වූ බව සඳහන් කරමින් අමාත්‍ය සුනිල් හඳුන්හිත්ති ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මාස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙම පෙත්සම සම්බන්ධයෙන් දැනුම් දීමේ නොතිසි නිකුත් කළ ලෙසයි විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කර සිටියේ. අදාළ පෙත්සම කැඳවනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීතිපත්ම සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේයි. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. ඒ අනුව මෙම පෙත්සම ලබන වසරේ ජනවාරි මාස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.